හායි යාළුවනේ මගේ ආදරණීය යාළුවෝ සියලු දෙනාට අයිබෝවන් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් තවත් අලුත් වීඩියෝ එකක් අරගෙන තමයි ඔයාලා අතරට ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මගේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා ආදරණීය මතක් කිරීමක් කරන ගමන්ම අපි යන් යාළුවේ මේ අරන් ආපු වීඩියෝ එක බලන්න. ඉතින් යාළුවනේ මේ අරන් ආපු වීඩියෝ එකෙන් ඔයාලට කියන්න හදන්නේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ උඩුපිල කියන සුන්දර ගම්මානයේ තියෙන අනර්ගිඩමක් ගැන තමයි. නිදහස් නිස්කලංකාරස්ථිත සාමකාමී වටපිටාවක් සහිත ජීවත් වීමට සුදුසු සුන්දර ප්‍රදේශයක් කියලා මට ඔයාලට මේ ප්‍රදේශය හඳුන්වා දෙන්න පුළුවන්. සියලු නාගරික පහසුකම් වලට ආසන්න ඇති මේ පැරණි නිවස සහිත අනර්ග ඉඩම වර්තස් 29කින් පමණ සමන්විත වෙලා තියෙනවා. නිරවුල් ඔප්පු සහ සියලුම නීතිමය ලේඛීලද මේ ඉඩම සතුව පවතින බැවින් බැංකු ණය ලබා ගැනීමේ පහසුකම්ද පවතිනවා කියලා ඔයාලට දැනුම් දීමක් කරනවා. ඉඩමට පිවිසීමට පුළුල් මාර්ග ප්‍රවේශයක් ඇති බැවින් ගමනාගමන පහසුකම් දිතා පහසුවෙන්ම කර ගැනීමට හැකියාවක් පවතිනවා. මෙම ඉඩමේ ඇති නිවසගත් කල සාලයක්, නිදන කාමර 3ක්, නාන කාමරයක්, කෑම කාමරයක් ඇතුළුව මුළු තැන්ගයකින්ද හැඩගැන්විලා තියෙනවා. තවද විදුලිය, ලින් ජලය සහ නල ජලය ලබා ගැනීමේ පහසුකම්ද පවතිනවා කියලා ඔයාලට දැනුම් දීමක් කරනවා. සියලු නාගරික පහසුකම් වලට ආසන්නව ඇති මෙම නිවසේ සිට දෙල්ගොඩ කිරිබත්ගොඩ බස් පාරට මීටර් 100ක්ද, දෙල්ගොඩ නගරයට කිලෝමීටර් 1ක්ද, මාවර මණ්ඩියට කිලෝමීටර් 6ක්ද, මාකොළට කිලෝමීටර් 8ක්ද, කඩවත හා කඩුවෙල අධිවේගී පිවිසුමට කිලෝමීටර් 9ක්ද වශයෙන් දුර සීමාවකින් සමන්විත වෙලා තියෙනවා. තවද ප්‍රසිද්ධ ජාතික හා ජාත්‍යන්තර පාසල්, සාප්පු සංකීර්ණ සුපිරිවෙළඳ බැංකු සහ රෝහල් පහසුකම් ඇතුළු සියලු නාගරික සේවාවන් සඳහා ඉතාමත් ඉක්මනින්ම පිවිසීමේ හැකියාවද මේ ඉඩම ඉදලා පවතිනවා. පැරණි නිවසක් වුවද පදිංචි වීමට ඉතාමත් සුදුසු තත්ත්වයේ පවතින මෙම නිවසට කිසිදු වටිනාකමක් අය නොකර ඉඩමේ වටිනාකමට පමණක් ලක්ෂ 80ක් වැනි මුදලකට අලෙවි කරනවා කියලා තමයි යාළුවනේ දැනුම් දීමක් කරන්නේ. ඔයාලා මිලදී ගන්නවා නම් මිල ගණන් සාකච්ඡා කරලා වෙනස් කරගන්න පුළුවන් කියලා දැනුම් දීමක් කරනවා. එහෙමනම් ඔයාලා මේ නිවස සහිත ඉඩම මිලදී ගන්නවා නම් තිරදිස් වෙන ෆෝන් නම්බරයට කෝල් එකක් දීලා ඔයාට අවශ්‍ය වැඩි විස්තර ලබා ගැනීමේ හැකියාවක් පවතිනවා. එහෙමනම් යාළුවේ මේ නිවස සහිත අනර්ග ඉඩම මිලදී ගන්නවාට වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරමින් ආයෙත් මෙවැනි වීඩියෝ එකක් අරගෙන ඔයාලා අතරට එනකන් මගේ වීඩියෝ එකත් එක්ක එකතුලා හිටපු ඔයාලට බෙහෙවින් ස්තුතිවන්ත වන ගමන් අදට නවතිනවා. ගිහින් එන්නම්. සිළු දෙනාට ජයෙන් ජයම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.